කවුරු හරි උඹ එකපාරක් මෝඩයා කරොත් ලැජ්ජාව උඹට නෙවෙයි. උට. හැබැයි උඹ දෙපාරක් මෝඩයා කරොත් ලැජ්ජාව උඹට. උඹ තුන් පාරක් මෝඩයා කරොත් දෙගුණකින් ලැජ්ජාව උඹට. මට හිතා ගන්නවත් බෑ උඹ එච්චර මෝඩද කියලා. හතර පාරක් උඹ මෝඩයා කරොත් ලැජ්ජාව ආයෙමත් උට. මොකද ඌ අල්ලගෙන තියෙන වැරදි මිනිස්සෙක්. ඒ කියන්නේ උඹට මොකක් හරි අවුලක් තියෙනවා. ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. අනේ සුපෙම්වතුනි මා ගැන සලකන්න මේ අන්ද මට කියක් හරි කියා අන්ධ මිනිස්සෙක්ගෙන් සල්ලි හොරකම් කරනවා වගේ වැඩක්. එහෙම නැත්තම් මාන්නෙත් හමුවන්නේ රුවයි. අපි රේස් එකක් යවන්නද? යමන් රේස් එකක් යමන්. සරසෙන් එළුවෙන් යා බබරදී මම් දිනුම් ඒක හරියට මෙන්න මේ වගේ කකුලක් කර ගහන එකෙක් එක්ක රේස් දුවලා දින්නවා වගේ වැඩක්. එහෙම නැත්තම් ඊ වරෙන් හෑන්ඩ් ෆයිට් එකක් තියෙනවා. ඒක හරියට අත බැරි එකෙක් එක්ක හෑන්ඩ් ෆයිට් එකක් තියලා දින්නවා වගේ වැඩක්. විශ්වාස කරන්නත් අමාරුයි. මිනිහෙක් හතර පාරක් මෝඩයා වෙනවා කියන එක. පස් පාරක් උඹව මෝඩයා කරොත් ලැජ්ජාව ආයෙමත් උඹට. නෑ මං කියන්නේ උඹට උනත් යුතුයකමක් තියෙනවා. උඹේ මොන අඩුපාඩුව තිබ්බත් ඇන්දන එකේ සීමාවක් තියාගන්න. උඹට උනත් යුතුයකමක් තියෙනවා. වගකීමක් ගන්න. හරි පාරක් මෝඩයා වුණා කියන්නේ ආයිතින් ඌ මෝඩයාම තමයි. කතා කරලවත් වැඩක් නැහැ. වැඩක්ම නැහැ. හරියට අර අමුතු ඇටේ මිනිස්සු වගේ. උන්ට නම් කොහොමත් ලැජ්ජාවක් නැහැනේ. ගහන්න වදින එකත් මෝඩයා. වදින්න ගහන එකත් මෝඩයා. හත් පාරක් මෝඩයා වුණොත් උඹ මෝඩයා කරපු එකාට උඹ පෙන්නලා තිනවා උඹ හත් පාරක් එක දිගට මෝඩයා කරලත් උඹ වටන්න බෑ කියලා. ඒ කියන්නේ ඒ වෙලාවේ මෝඩයා වෙලා තින්නේ උඹ නෙවෙයි ඌ. ඒ කියන්නේ ඌ උඹ මෝඩයා කරාට උඹ මෝඩෙක් වගේ හැසිරලා තිනවා මිසක් ඇත්තටම උඹ මෝඩයා වෙලා නැහැ. ඒ කියන්නේ ලැජ්ජාව ආයෙමත් උට. අට පාරක් මෝඩයා වුණොත් ලැජ්ජාව ආයෙමත් උඹට. උඹ හත් පාරක් මෝඩයා වෙලා තියෙන බොරුවට කියලා ඌ දැනගෙන. ඒකයි උඹ අට පාරක් ආයෙ මෝඩයා කරලා තියෙන්නේ. ඒ කියන්නේ උඹ මෝඩෙක් වගේ හැසිරුණා කියන එක ඌ දැනගෙන. ඒ කියන්නේ ඌ උඹට වඩා දක්ෂයෙක්. කමන්නේ උඹ මෝඩයා කරලා තියෙන්නේ. උඹ දක්ෂයෙක් නේ. නව පාරක් මෝඩයා වුණොත් මන් දන්නේ නැහැ බං. මම යනවා. ඉන්තකින් මෝඩයා පෙම් සිත රිදුනා රත්තරනේ